අදත් මම ස්පෙෂල් ලොග් එකක් ඔයාලට අරගෙන ආවා. මම අද අවාරි බලන්නයි ඇවිල්ලා ඉන්නේ. මේක මේ සැරේ තියෙන්නේ කොළඹ මියුසියම් එකේ. වැස්ස නිසා පොඩ්ඩක් ඉතින් ඒක කවර් කරලා තමයි මේ සැරේ තියෙන්නේ. ඒ වුණාට කමක් නෑ. වැස්සත් එක්ක බලද්දි තවත් හොඳයිනේ. මේ දැන් මම ඉන්නේ එන්ට්‍රන්ස් එක ළඟ. අවාර එන්ට්‍රන්ස් එක ළඟ තමයි මේ දැන් ඉන්නේ. එතනින් අපිට පොඩි කාඩ් එකක් දෙනවා. ඒකෙන් අපිට එතන ෆුඩ් ස්ටෝල් වල තියෙන දේවල් අරගන්න කොයින්ස් පර්චේස් කරන්න පුළුවන්. මේ තියෙන සීටින් ඒරියා. මෙතන තමයි ස්ටෝල්ස් තියෙන්නේ අර. මෙතෙන්ට ටිකක් වෙලා ගියාට පස්සේ ඉතින් වැස්සා. ඒකෙන් ටිකක් තෙමුණත් එක්ක මෙතන ෆොටෝ බූත් එකක් තියෙනවා. වීඩියෝ බූත් එකක් තියෙනවා. ෆේස් පේන්ටිං, එයා බැලුන් ෆෙස්ටිවල්, ඒ වගේ ලස්සන දේවල් ගොඩක් මෙතන තිබුණා. මේ සැරේ මේකට ඇවිල්ලා හිටියේ සංක, එතකොට සිව්මිනි අක්කා, මිහිරාන්, රිද්ම, සුනීල සුමංග, කසුන් කල්හාර, ඒ වගේ දක්ෂ මියුසිෂියන්ස්ලා තමයි මේ සැරේ මේකට ඇවිල්ලා හිටියේ. ඒක නිසා මාරුම ලස්සනට කොන්සර්ට් එක තිබ්බා. ඔන්න බලන්නකෝ. තව පොඩ්ඩකින් ඔයාලට බලන්න පුළුවන් එයාලගේ එයා බැලුන් ෆෙස්ටිවල් එක. ඒක මාරුම ලස්සනයි. මාත් ඉතින් ඒක බලන්නත් එක්කම තමයි මේකට ගියේ. එයාලගේ එයා බැලුන් ෆෙස්ටිවල් එක තමයි මේ තියෙන්නේ. මම මේ වගේ එක්ස්පීරියන්ස් එකක් පළවෙනි සැරේට තමයි අත්විඳේ. ඒක මාරුම ලස්සනයි. මෙතන තමයි අර වීඩියෝ බූත් එක තිබ්බේ. මම මෙතන වීඩියෝ එකක් ගන්න ගිහින් හිටියේ. මේ ඉන්නේ මම. දැන් තමයි කොන්සර්ට් එක පටන් ගන්නෙ. She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named. මං පොඩි කාලේ ඉඳන් ආස ගායකයෙක් මෙයා. But something in the way she moves keeps pulling at my chain. Oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask your name today, I may never get the chance to walk beside your wandering dance. She hums a tune. ඒ වගේම සිව්මිනි අක්කා මෙයාගේ සින්දු වලට මම ගොඩාක් කැමතියි. මම මෙයා ඉන්න නිසාමයි කොහොමත් වැඩියත් ගියේ. දැන් මිහිරාන් ආවේ. එයාගේ පළවෙනි සින්දුව කියන්න යන්නේ. Miss my cue, still anchored by my fear. But time rolls on like open roads, and soon she won't be here. Oh, traveler, එයාගේ දේවදූතියක් සින්දුවත් මාරම ලස්සනයි. එයා අන්තිමටම කිව්වේ ඒකේ පොඩි කෑල්ලක් මම වීඩියෝ කරගත්තා.
මට කසුන් කල්හාරගේ සුනීල් සුභංගගේ සෝන්ග්ස් අහන්න බැරි වුණා. මට ඒ වෙලාවේ යන්න වුණා. ඒකෙන් ඉතින් මට මෙයාගේ සින්දුව පුළුවන් වුණා අහගන්න. ආයෙමත් දවසක මේ වගේ ස්පෙෂල් ව්ලොග් එකකින් අපි ආයෙමත් හම්බෙමු. බයි. And I'll be brave, but what if courage comes too late? Oh, try.